මගේ ඉන්බොක්ස් එකේ මැසේජස් වලින් පිරිලා ඔයාලගේ අනේ යකි මේක හදන්න කියලා දෙන්නකෝ මේක හදන්නේ කොහොමද? ඉතින් එහෙම ආපු ලස්සන ළමයි ටිකට තමයි මේ වීඩියෝ එක. අද මම හදන්නේ මේ චූටි මල පාවිච්චි කරලා චූටි ෆ්ලවර් බොකේ එකක්. මේක හරිම පොඩි මිනි ෆ්ලවර් බොකේ එකක් කිව්වොත් හරි. ඉතින් මේ විදියට ෆ්ලවර්ස් 24ක් අපි හදා ගන්න ඕනේ. ඔයාට කැමති පාටවල් 2කින් හරි 3කින් හරි ඒක ප්‍රශ්නයක් නැහැ. ඔයාලා කැමති පාටවල් කීපයක් අරගෙන මේ විදිහට මල් හදා ගන්න. ඔයාලට පේනවා ඇති දැන් හදන්නේ මම මේ මලේ මැද කොටස. මැද හදන්න චූටි බෝලේ අන්න ඒක. ඉතින් පයිප් ලියන කූර 4කට කපලා තමයි එක කොටසකින් අපි එක මැද බෝලයක් හදාගන්නේ. මෙන්න මේ විදියට. ඊට පස්සේ අපි කම්බි වලට මල් ටික අමුණගෙන මැද බෝලේ අලව ගන්න තමයි තියෙන්නේ. ඉතින් බලන්නකෝ මෙච්චර වේගෙන් ඇලෙව්වට ඇත්තටම ළමයි මේකට ගොඩක් වෙලා යනවා. හරි හිමීට පරිස්සමට ගම් හැම තැනම තර වෙන්නේ නැති වෙන තමයි මේවා අලව ගන්න ඕන. ඔයාලට මම මුලින් කියන්න ඕන අනේ ළමයි මට සනීප නෑ. ඒ නිසා මම නහයෙන් කතා කරනවා වගේ තේරෙයි. ඒකට ගොඩක් සෝරි. හරි. ඊට පස්සේ අපි ඩ්‍රයි ෆෝම් කෑල්ලකට පොඩි කෑල්ලක් තිබුණම ඇති. ඉතින් මේ විදිහට ෆ්ලවර්ස් ටික සෙට් කරගන්න තමයි තියෙන්නේ. ඒක ඔයා කලර්ස් ටික මැච් වෙන විදිහට ගැලපෙන්න හදාගන්න. ඊට පස්සේ තමයි අපේ අමාරුම පාර්ට් එක. ඔයාලා මට කියන අමාරුම පාර්ට් එක. රැපින් කරන එක. ඔයාලට රැපින් කරන්න මෙන්න මේ විදිහට රැපින් පේපර් එක 4කට කපාගෙන ඒ කොටස් 5ක් තමයි අපිට මේ ෆ්ලවර් බොකේ එක රැප් කරන්න ඕනි. ඔය විදියට හදාගෙන ඔයාලට පේන විදියට රැප් කරන්න තියෙන්නේ. මට ඒක කියන්න තේරෙන්නේ නැහැ. ඔයාලම බලන්නකෝ. තව දෙයක් ළමයි ඔයාලට මම කිව්වා රැපින් පේපර් එක හරියටම කොටස් 4කට කපාගෙන ඒ එන එක කොටසක් වගේ කොටස් 5ක් ඕන කියලා. එතකොට ඒ කොටස් 5න් 3ක් තමයි උඩ කොටසට අපි අලව ගන්න, රැප් කරගන්න. එතකොට ඔයාලට මේ පේන විදියට. ඊට පස්සේ යට කොටසට අපි කොටස් 2ක් ගන්නවා. එතකොට සේරම කොටස් 5යි. අන්න ඒ විදියට තමයි අපි රැප් කරගන්නේ. ඊට පස්සේ ඔයාලගේ ෆ්ලවර් එකට ගැලපෙන විදියට ඔයාලට රිබන් එකක් ගැට ගහ ගන්න තමයි තියෙන්නේ. මම නම් රෙඩ් කලර් තමයි පාවිච්චි කරේ. ඉතින් ඔයාලගේ බොකේ එකට ගැලපෙන විදියට ඔයාලා රිබන් එකක් යූස් කරන්න. ඉතින් ලස්සනද කියලාත් කියාගෙන යන්න. Thanks for watching. Bye bye.